සරන්නේ සුන්ද ශීල චන්ද්‍ර මඩල දෝදිසි නලලේ සේත වර්ණ මැණි සෝඩුරුවන් දඹගිලේ සේල වර්ණ වරල සින්නල සට සිකිපිලේ ආල වඩන මල් පුද ගනුපති නිසිතුලොලේ අනන්දුර බිඳ එන සූරිය රැස්දෝ මුදුන් වලංගෙන් බලා පුන් සඳදෝ අඳුන්නේ ගිරි ගෞර ගනුපති නිදවියෝ ජලිනි දලිනි උරිනි සලඹ වරික උපන්නා ගලිනි කුලිනි සලුවෙනි එක වරික උපන්නා එවැනි සවෙනි සත්මෙනි වර අඹෙන් උපන්නා මෙවැනි පතිනි දෙදිනි මෙලක දිව බබලන්නා වේවා ආයුරක්ෂා වණ්ඩ ආවඩා ආයුබෝ වේවා උතුම් බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනුහසට අටවිස බුදු ගුණනට මහා බුද්ධ මාලාවේ ගුණ තේජානුභව බලයට ජින පංජරේ ගුණ තේජානුභව බලයට දා පුරාණේ පටන් බල්මලාගෙන රජවරු සිටුරුන්ගේ කාලේ පටන් පුරාණේ පටන් පැවතෙනා මහා කිරි අම්මාවරු දානේ පුද ලබන්න වරන් ගත්තා උතුම් අම්මාවරු සත් දෙනාගේ නාමයට පට්ටි හතෙන් ගාල් හතෙන් එවිල් හතෙන් වැඩ සිද්ධ කරන්නා මහා කිරි අම්මාවරු සත් දෙනානුභාවෙත් අදත් මෙරක භූමියට හිස කඳ නියල දෙපතුල සර්වාංග වලට බැඳ දෝෂ නාමයට බැඳ දෝෂ ස්ථාන භූමියට බලගත්තා වින දෝෂ දෙවි දෝෂ ස්වාගත වහන්න වෙඩියා හිලුන් දෝෂ පිරිපත දුරලා උතුම් අම්මා මෑණියන් වහන්සේගේ නාමයෙන් විනමායන් සූසකම්මායන් දේවමායන් අංග පිල්ලි උගලවාගෙන නිවසට භූමියට කියා පාන්නාදනේදී ව්‍යාපාර ස්ථානයන්ට බලපතුරවාගෙන සතර ගණින් අට ගණින් බලා තීන්දුවගෙන අම්මා වඩින්න බල පිහිටුවාගෙන වස්තු කුලවා යන්න අවසරයි saha pirisa sitinne kiyam maru pelina sitinne jetulata ennata avasara denne Putih kandung kok. Jangan sampai dah itu. Yang kita lebih kurang. Pura patu kerana ni. Dia nak wastu sokko me ande kira patu kerana. රත්නේට සංඝ රත්නේට ත්‍රිවිධ රත්නත්‍රයට තේජානුභව බලයට අවසරයි අටවිසි බුදු ගුණානින් මහා බුද්ධ මාලාවේ ගුණ තේජානුභව බලෙන් දින පංජරේ ගුණ තේජානුභව බලෙන් උතුම් සිද්ධ මහා මధుරමාල දිව්‍යාංගනාන් වහන්සේ ඇතුළු සත්පත්තිනි දේවතා බල හේතුවන්නා වූ අම්බෙන් මලෙන් නයි කඳුලෙන් බිරිබිරියෙන් සල්වෙන් උපන්නා වූ මහා උතුම් පතිනි දේව මෑණියන් වහන්සේගේ අනුභවයට අදක් මෙම ස්ථානයේ ते व्यापार बल दिवनो बल පිහිටුවාගෙන මෙම ස්ථානයේ ඒ දරුවන්ගේ සිය පවුල් වලට පවා ආශිර්වාද බල පිහිටුවාගෙන තුන් අම්මා මෑණියන් වහන්සේගේ ආනුභාවයෙන් බුද්ධ රත්නයේ අනුවාසයෙන් අම්මාවරු දානේ පුරාණ චාරිත්‍රානුකූල සිද්ධ කිරියම්මාවරු වැඩමුවා කිරියම්මා දානේ මුළු පුරම ගණේදී පළමුවත් දෙවනුවත් ඉසදුරලා වස්දුරලා දුන්දොස් දුරලා ඉඩකඩම් භූමිවල පවා පවතිනා වූ සියලු වස්තු සංඝ ශරීරවල යම් ලෙඩක් රෝගයක් දෝෂයක් නිසා බෙහෙත් ඖෂධයක් පාවිච්චි කරන කෙනෙක් වේ නම්
ඒ දරුවන්ටත් ඒ බෙහෙත් ඖෂධ දිව්‍ය ඖෂධ බවට පත් වේවා. උතුම් අම්මා මෑණියන් වහන්සේගේ නාමයෙන් ඔයගොල්ලෝ මේ නිදා ගන්න. අප විසින් පිරිසිදුවෙන් පිළියෙල කරා මේ උතුම් අම්මා වරදානය මේින්ම යහපත සත් දිනක් සත් අවුරුද්දකට මේ ස්ථානයේ තව තවත් දියුණු වී යහපත මිල මුදල් අතින් ධන ධාන්‍ය අතින් දියුණුව යහපත උදා වේවා කියලා හිතාගෙන